උපාසක අම්මා කෙනෙක් බණ අහන්න ගියා කියලා සිටු දේවියක් හොරු පැනලා ගබඩා මංකොල්ල කෑවා. ගෙදර වැඩ කරන කෙල්ල දුවගෙන ගිහිල්ලා අර අම්මගෙන් කියනවා අර සිටු දේවියට දේවි සිටු මැදුර කොල්ල කනවා කිව්වා. අර සිටු දේවිය කියනවා කට වහගන්න කට. අපේ ගෙදර තියෙන හැම රන් රිදී මුතුමැණික් බඩුවක්ම මම දැකලා තියෙනවා. උන් අරන් යන්නේ දැක්කේවා. මම මේ අහන්නේ නොදැකපු දහමක්. කලින් දැකලා නැති කලින් අහලා නැති ධර්මයක් මම අහනවා. මට මේකට තැන දියන් කිව්වා. ඔත්තු බලන්න හොරෙක් ඔතන ඇවිල්ලා හිටියා. සිටු දේවි කියපු කතාව හොරුන්ට කිව්වා. හොරු ගැගෙච්ච බඩු දැම්මා. දාලා ඇවිල්ලා පිටිපස්සෙන් අහගෙන හිටියා. හොරු ටික සෝවාන් වුණා. ඒ උපාසක අම්මා ධර්මයට කරපු ගෞරවය. අද කාලේ හිතන්නවත් බෑ සාමාන්‍ය මිනිස්සෙකින් අම්මා බනහන්ට ඉඳගෙන ඒ මිහිරි බන කතාව අහද්දී දරුවට සර්පේ දෂ්ට කළා. දරුවා කෑ ගහනකොට කටට අත තියලා තුවාලේ අතින් වහගෙන බනට ගැහුවා. බන අහලා ඉවර සංඝයා වහන්සේ ආසනේ නැගිටලා යනකොට සත්‍යක්‍රියා කළා. මම ධර්මයට අගෞරව කළේ නෑ. මට මගේ පුතාට වැඩිය ධර්මයේ ගැන ආශාව ඇති වුණා. සත්‍යයයි මේ දරුවාගේ විස නැසේවා කියනකොට දරුවා hina වෙලා නැගිට්ටා. එහෙම බණ අහපු මිනිස්සු හිටියා. එහෙම බණ අහපු මිනිස්සු හිටියා. දහම් ගෞරවය